චාව් චාව් හායි හායි ඉතින් කොහොමද ගොඩක් කාලෙකට පස්සේ ඔන්න අලුත් vlog එකක් අරගෙන ආවා. අද තියෙන්නේ වෙනස් විදිහ එකක්. ගොඩක් කාලෙකට පස්සේ වෙනස් විදිහේ vlog එකක් තමයි අරගෙන ආවේ. කොස් කෑම කිව්වට කොයි විදිහේ කෑමක්ද කියලා මම ඔයාලට කිව්වේ නැහැ. කෑම තමයි තිරමුසු. හොව් හොව් හොව්. දැන් ඉතින් තිරමුසු කිව්වහම අර අනම්මනම් අහන්න එපා. අර එහා පැත්තේ ලිපේ උනට හැදෙන්නේ සොසේජස් නේ කියලා. සොසේජස් හදන vlog එකක් නෙමෙයි මම ගෙනාවේ. මේ ඒක අර අපේ පණ්ඩිත රාජ විසින් එයාගේ උදේ ආහාර වේරය නිර්මාණය කරගන්නවා. පණ්ඩිත ලෙස පිහියක් ආධාරයෙන්. මේ ඒකත් ඉතින් අර වීඩියෝ කරද්දි වැටිලා තියෙනවා. මේ මට ඒක කපන්න බෑ. මේ එතකොට ඒක හරියට අහුවෙන්නේ නැහැ. කොහොම හරි මම අද හදන්න යන්නේ තිරමුසු. ඉංග්‍රීසි වලින් කියන්නේ අර පොෂ් විදියට ටිරාමුසු කියලා. හරිද? මම දන්නේ නැහැ පොෂ් විදියට කියන්නේ කියලා මේ ටිරමුසු කියලා තමයි කියන්නේ. ඒකට හරි නම තිරමුසු. මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ තිරමුසු එකක් නියම ඔතෙන්ටික් රසයට ඔතෙන්ටික් විදියට හදාගන්නේ කොහොමද කියලා. ලා ඔන්න මම කියුවා වැඩි වගේ කියලා මට හිතුණා. anyway දැන් අපිට ඕන වෙන හොඳ ස්ට්‍රෝං කොෆි එකක්. හරිද? මේ තිරමුසු එකේ කෝපි රහක් එක්ක හරි සොෆ්ට් අර දිවට නිකන් සෞම්‍ය ගතියක් දැනෙන සිද්ධියක් තමයි තියෙන්නේ. හරිද? දැන් මම ස්ට්‍රෝං කොෆි එක හදාගන්නේ ඇවිල්ලා මේ මොකා පොට් එකේ. මේකේ හොඳ සැරට තික් කොෆි එකක් හදාගන්න පුළුවන්. ආයෙත් අර ලංකාවේ හදන විදිහට ලංකාවේ අර හදන උණු වතුරට කෝපි දාන එන්නේ ඒ වගේ නෙමෙයි කෝපි එක ඕනේ. අර තික් ස්ට්‍රෝං හොඳ කෝපි සැරක් දැනෙන්න ඕන. දැන් අපි මොකා පොට් එකට වතුර දාලා කෝපි හොඳට දාලා ලිප මත තබා ගන්න තමයි යන්නේ. හරිද? මම පොඩ්ඩක් මගේ වීඩියෝ කිරීමේ කලාව චුට්ට වෙනස් කරගත්තා. මේ චුට්ට නෙමෙයි මට පොඩ්ඩක් හිතුණා පොඩ්ඩක් ටිකක් වෙනස් කරලා බලන්න. මම ඉතින් පොඩ්ඩක් වෙනස් කරලා බැලුවා. එහා පැත්තේ ලිපේ අර සොසේජස් පදින එක ගැන හිතන්න එපා. ඒක ඇත්තටම මේ අහඹු ලෙස පරිගත වුණා. මොකද අර යට ඉක්මනට උදේට කන්න ඕන කිව්වා. හින්දා. හරිද? ඔන්න ඉතින් මම හැම අතට මම මුකා පොට් එක ෂූට් කරනවා. ඉතින් ආයේ දන්නවනේ ඉතින් කෙල්ලගේ වැඩ. මේ ඕගොල්ලන්ට ඔය ඕක පෙන්නන්න කොස් ඉතින් මේ මම ඕගොල්ලන්ට මේ ටිකක් මැජික් එකක් පෙන්වන්න ගියේ. මැජික් කියන්නේ මම ඕගොල්ලන්ට ඒක පෙන්වන්න ගියේ හරි ලස්සන විදියට. මේ පොඩි අකර තැබ්බයක ලක් වුණා. ඉතින් රස්නේ ලිපත් පොඩි ඉතින් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. මම පෙන්වන්න ගිය එක මේ ඇත්තටම පෙන්න ගන්න බැරුව ගියා. හැබැයි මං ආයෙ වීඩියෝ කෑල්ලක් ගත්තා. මගේ කාලේ වැය කරලා ඉතින් බලන්න. හරි. දැන් මේ අපි තිරමුසු එක ගැන කතා කරමු. හරිද? මේ තිරමුසු එක හදන්නේ අපේ තාත්තා. මේ අපේ තාත්තා තිරමුසු හදන්න මාර එක්ස්පීරියන්ස් ගොඩක් තියෙන්නේ. මොකද එයාගේ නෙමෙයි. එයා රෙස්ටෝරන්ට් එකේ කරන්නේ දෝල්චි කෑම හදන එක. එයා ඉතින් එක කෑම හදනවා. ස්පෙෂලි ලුකේසි කෑම. ඒ කියන්නේ ලූකා නගරයට විතරක් ආවෙනික වෙච්ච කෑමත් හදනවා. හරිද? anyway ඒකත් හරි කියමුකෝ. දැන් අපි හදන්නේ තිරමුසු. තිරමුසු කියන්නේ ඉතාලියේ ජනප්‍රිය කෑමක්. ඉතින් අපේ තාත්තට රහට තිරමුසු හදන්න පුළුවන්. මම ඒකට ගොඩක් සතුටු වෙනවා. මොකද මමත් කන්න හරි ආසයි තිරමුසු. මේ ඉතින් අපේ තාත්තා ගොඩක් රසට තිරමුසු හදනවා. ඉතින් මට හිතුණා ඕගොල්ලන්ටත් ඒක පෙන්වන්න ඕනේ කියලා. හරිද? මේ අපේ මල්ලිට කන්න ඕනයි කිව්ව එකපාරටම මේ සුපර් මාකට් ගිහපු වෙලාවේදී ඉතින් ඕන බඩු ටික ගෙනාවා. දැන් ඉතින් අනම්මනම් බයිලා වැඩක් නැහැ. දැන් තියෙන්නේ තිරමුසු එක හදන්න. මම මේ කියන රෙසිපි එක මස්කට් පෝනේ ග්‍රෑම් 250ට අදාළ රෙසිපි තමයි මම කියන්නේ. මස්කට් පෝනේ ග්‍රෑම් 250ට බිත්තර 3යි සීනි මේස හැඳි 2-3ක් වගේ. ඒක ඉතින් වෙනස් වෙනවා කියන්නේ තමන් වැඩිපුර පැණි රහ කන්න කැමති නම් ඒකක අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ වැනිලා ටිකකුයි ස්ට්‍රෝං කොෆි බිස්කටුයි. බිස්කට් එක කියන්නේ මෙහෙමයි.
මෙහි තියෙනවා තිරමුසු වලට හදන්න වෙනම බිස්කට් එකක්. ඒ වර්ග දෙක තුනක්ම තියෙනවා. මේ ලංකාවේ නම් ඉතින් හොයලා බලලා ගන්න නිකන් බර නැති සැහැල්ලු බිස්කට් එකක් අර ඉක්මනට පෙඟෙන බිස්කට් එකක් ගන්න සැහැල්ලු. අර කෝපි එකේ පොඟවල තමයි අපි බිස්කට් එක ගන්නෙ. ඒකින්ද අර නිකන් ඉක්මනට උරන්න පුළුවන් වගේ බිස්කට් එකක් තෝරලා ගන්න. හරි දැන් අපි අර බිත්තර තුනට වැඩේ දෙමු. බිත්තර තුන අරගෙන එකේ කහ මද වෙනමයි සුදු මද වෙනමයි වෙන් කරගන්න. ඊට පස්සේ කහ මද තුනට මස්කට් පෝනේ චීස් එකයි සීනි මේසැඳි දෙකක් වගේ ප්‍රමාණයක් තමයි අපි දැම්මේ. පැණි රහ වැඩියෙන් කන්න කැමති කෙනෙක් නම් සීනි මේසැඳි 3ක් වගේ ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ මොකද්ද මම කියන්නේ? ඊට පස්සේ වැනිලා ටිකකුයි දාගෙන ඒක හොඳට ගහ ගන්න. ඒක ක්‍රීම් තික් ක්‍රීම් එකක් වගේ තමයි ඒක හැදෙන්නේ. ඒක හොඳට ගහ ගන්න ඕන. අපිට ඇත්තටම බීටරයක් නැහැ. අපි පොඩි භාජන ප්‍රමාණයකින් තමයි මේ වැඩේ කරන්නේ. ඒකින්ද අර කමෙන්ට් දාන්න එපා අර අයියෝ වෙන ලොකු භාජනයක් ගත්තා නම් හරිනේ කියලා තියෙන භාජනෙන් තමයි අපි වැඩ කරන්නේ. සෑහීමකට අපි එකෙන් පත් වෙනවා. කොහොම හරි ඔන්න අපේ මල්ලිත් එහෙම වීඩියෝ ගන්නවා මෙහෙම ගන්නවා. කොහොම හරි ඔය මස්කට් පෝනි චීස් එකයි බිත්තර ටික හොඳට ගහ ගන්න ඕන. ඊට පස්සේ බිත්තර සුදු මද ටික සොෆ්ට් පීක් එකට එනකන් ගහ ගන්න ඕන. අපිට බීටරයක් නැහැ. හෑන්ඩ් බීටරයක් තිබ්බනම් මේ ওই වැඩේ තවත් ලේසි. අර අපි අර අතින් මොකද්ද ඒකට කියන එකකින් තමයි ගහන්නේ. අර හරියටම පදම කියනවා නම් වාජනය අනිත් පැත්ත හරවපුවාම වැටෙන්නේ නැති ගානට බිත්තර සුදු මද ටික තියෙන්න ඕනේ. අර දැක්කනේ පදම. දැන් ලංකාවේ ඉන්න ඔයා මේක හදන්න මස්කට් පෝනි චීස් කොහෙන්ද ගන්නෙ? ඔන්න ප්‍රශ්නේ. මේකට විසඳුමක් තියෙනවා. හැබැයි ඒක අපි try කරලා නැහැ. කියන්න පැත්ත. මේකට දාන්න පුළුවන් මස්කට් පෝනි චීස් එක වෙනුවට ක්‍රීම් චීස් දාලා හදන රෙසිපි එකකුත් මම දැක්කා. හැබැයි රහ කොහොමද අර නියම ඔතෙන්ටික් රහ එනවද කියන එක මම දන්නේ නැහැ. විතර කහමදයි මස්කට් පෝනි චීස් එකයි දාලා ගහගත්තු මිශ්‍රණයට බිත්තර සුදු මද ටිකෙන් ටික දදා කලවම් කරගන්නවා. හරිද? ඔය පේනවනේ අපේ තාත්තා හරි ලස්සනට ඒක කලවම් කරනවා. දැන් මේ කෑම එකේ අන්තිම හරිය තමයි තියෙන්නේ. තව දෙයක් කියන්න අමතකුණා. මේකේ කිසිම බේක් වෙන්නේ, يعني කුක් වෙන්නේ නැහැ. මේක ෆ්‍රිජ් එකේ දාලා ගෙනිල්ලක් තමයි වෙන්නේ. එතකොට දැන් අමු බිත්තරනේ අපි මේකට පාවිච්චි කරන්නේ. එතකොට උපරිම දවස් දෙකක් වගේ කාලයක් තමයි තියාගන්න පුළුවන්. හැබැයි ඉතින් මම මේක ෂුවර් ඇන්ඩ් ෂෝට් මට කියන්න පුළුවන් මේක දවස් දෙකක් නම් තියෙන්නේ නැහැ. දවස ඇතුළත අනිවාර්යෙන් කාලය ඉවර වෙනවා. මොකද අපේ ගෙදරත් හදපු තිරුමුසු එක පැය 24ක් යන කලිනුත් ඉවර වෙලා තිබ්බා. ඉතින් මට ඒක වගකීමෙන් කියන්න පුළුවන් දවස් දෙකක්වත් ඕක තියෙන්නේ නැහැ කියලා. අර කෝපි රසත් එක්ක අර පැණි රහත් එක්ක ඒක නිකන් අමුතු රහක් ඒකේ තියෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරන්න ඕනේ. දැන් තියෙන්නේ මේකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක. ඕකේ. වාජනයක් ගන්න ඒකේ යටට අපේ මිශ්‍රණය දාගන්න. පේනවනේ අපේ තාත්තා කරන්නේ. ඇත්තටම මේ හැන්දෙන් කරන්නේ ඕක තාත්තා රෙස්ටුරන්ට් එකේ කරන ඌට වඩා මොකද කියන්නේ අර හරි ලස්සන විදියට කරනවා. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක පිළිවෙලකට කරනවා. අපේ ගෙදර එච්චර ලොකුට බඩු නැහැ. දැන් තියෙන්නේ අර දැක්කනේ අපි අරගෙන තියෙන බිස්කට් එක. ඒක හරි බර නැහැ සැහැල්ලු බිස්කට් එකක්. දැන් මේ බිස්කට් එක අරගෙන කෝපි එකේ පුඟවලා පේලියට අතුර ගන්නවා. මෙතන පේලියට අතුර ගද්දී අපි කරපු පොඩි වැරද්දක් තියෙනවා. අපි ගත්තු භාජනෙත් එක්ක තමයි ඒක එහෙම උනේ. දැන් අපි මේ භාජනේ බිස්කට් තියන්නේ එකම අතට. ඒ කියන්නේ වෙනස් කරේ නැහැ. අර එක පිට එක තමයි බිස්කට් එකක් වැටුනේ. එන්නේ මේ විදිහට තිබ්බහපුවම කපල ගද ටිකක් අමාරුයි. එතකොට මේ බිස්කට් එක නිකන් කපලා ගද්දී ඈත් වෙලා වගේ සිද්ධියක් වුණා. ඕගොල්ලෝ කරද්දී බිස්කට් එක එකක් පිට එක මත එක නැතුව එකක් සිරස් අතර දානවා නම් අනිත් එක තිරස් අතර දාන්න. ඒ කියන්නේ හරහට දාලා අනිත් එක අනිත් පැත්තට දාන්න. ප්‍රතිවිරුද්ධ දිශාවන්ට දාන්න. ඒක හරි වචනේ ඒක. අපි දාන්නේ අර බිස්කට් එක උඩමයි හරියටම කෙලින් අර ඊළඟ ලේයර් එකෙන් තියෙන බිස්කට් එකක් තියෙන්නේ. එහෙම නැතුව
අර අනිත් අතට තියන්න. එතකොට කපලා ගද්දි මාර ස්මූත් එක රහට මේ කියන්නේ ලස්සනට ඒක තියෙනවා. තව මේකේ පොඩි දෙයක් කරනවා උඩට කෝපි කුඩු නෙමෙයි චොකලට් පවුඩර් එක උඩ ඩස්ට් කරනවා. දැන් අපි අන්තිම හරිය තමයි තියෙන්නේ දැන්. ඔහොම බිස්කට් ටික පිළිවෙලට අතුර ගන්න තමයි තියෙන්නේ. හරි ඉතින් දැන් තියෙන්නේ මේකේ අවසාන බිස්කට් තට්ටු දාන එක. බිස්කට් තට්ටුව දාලා ඒක උඩිනුත් ආය අර චීස් එක මේ මස්කට් පෝනි ක්‍රීම් චීස් එකයි බිත්තර කහමද අර දාලා හදාගත්ත මිශ්‍රණේ උඩින් දාලා අර මං කලින් කිව්වා වගේ සමවෙන්න කෝපි කුඩු කියනද මගේ ආයෙත් කොකෝ පවුඩර් ටික උඩින් ඩස්ට් කරගන්නවා. ඒක කද්දිත් ටිකක් ඩස්ට් කරගන්නවා. තව දෙයක් පෙන්වන්න ඕන අපේ අම්මගේ නව සොයා ගැනීමක් තියෙනවා. ඒ තමයි අර මං කිව්වේ අර ක්‍රීම් චීස් කියන්නේ මොනවද බිත්තර සුදු මදයි අර දාගත්ත අපි මිශ්‍රණේ තියෙන්නේ. ඒ මිශ්‍රණයට අම්මා අමතරව පොඩි දෙයක් කරා. ඒ තමයි ඒකට නොතෙල්ලා ටිකක් දාලා ඒක චොකලට් රහක් ගන්න චොකලට් පැන් රහක් ගන්න මේ ඒක යා වෙනම එක හැදුවා. ඔන්න ඒක දැන් අර නොතෙල්ලා බෝතලේ පෙන්ලා කරේ ඒක තමයි. මේ ලංකාවේ නොතෙල්ලා වලට කියන්නේ නියුට්‍රලා කියලා නේද? මේ මං ඒක දැන් නෙමෙයි තැන් දෙක තුනකදීම අහලා දිනවා නියුට්‍රලා කියන. මෙහෙනම් කියන්නේ නොතෙල්ලා කියලා. ඕකේ. අර විදිහම තමයි ඒකෙත් අම්මා කරන්නේ. වෙනස තියෙන්නේ අර මිශ්‍රණයට නොතෙල්ලා ටිකක් දාලා මේ ඒක රීමේඩ් කරලා ඒක අර අලුත් රසයක් ටේස්ට් එකක් ගන්න කරපු එක තමයි ඒක. මේ ඒකත් රහයි. හැබැයි ටිකක් පැණි රහ වැඩි. මොකද නොතෙල්ලක් දාලා හින්දා ටිකක් අර පැණි රහ ගතිය එනවා වැඩි. කොහොම හරි මේ අම්මට අර මිශ්‍රණේ ටිකක් මදි වුණා. මොකද අර 250 හදපු මිශ්‍රණයට අපි ගත්තු පෙට්ටියේ ප්‍රමාණය මදි. ඒකින් හින්දා වැඩි හදන්න බැරුව ගියා. ඒකින් හින්දා අම්මා වෙනම භාජනයකට වෙනම ටේස්ට් එකකට ඒ අලුත් එකක් try කරා. ඒකින් හින්දා ඒකේ ටිකක් එයාට මිශ්‍රණේ මදි වුණා. හරිද? කොහොම හරි දැන් තියෙන්නේ ඛණ්ඩ. දැක්කනේ ඛණ්ඩ තැන අපේ මල්ලි ඉන්නවා. මේ පෙට්ටි දෙකකට අම්මගේ එකයි තාත්තගේ එකයි වෙනම තියෙන්නේ. පේනවනේ look like a wow. මේ ඔක බලද්දිත් මට ආයේ කෙලගිලිනවා. අම්මට මිශ්‍රණේ මදි වුණා කියන කිව්වනේ. ඕක දකිද්දිත් ආයේ මට කෙලගිලිනවා මේ දැනුත් ඛණ්ඩ තිබ්බනම් කියලා. කොහෙද ඉතින් දවසක්වත් තිබුණේ නැහැ. පැය 24ක් ඇතුළත කාලේ ඉවර වුණා. දැක්කනේ අපේ මල්ලිගේ හිනාව. බලන්න අපේ මල්ලි පට්ට ලව් තිරමුසු වලට ඒ වගේ මාතාසයි. දවල්ට කාලා මේ කමු නේද කියලා කිව්වා විතරයි අන්තරස් දහන් වෙලා හිටපු මෑන් එක පාරට කොහෙන්ද ඉඳලා කඩා බින්දගෙන කුස්සියට ආවා. දැක්කනේ මේ පිහියෙන් කැපුවේ නෑ ස්පැචියුලකින් කත්තේ. මොකද ගන්න ලේසි වෙන්න. මේ කියලාත් ගිරුණා ඔයි හම්බෝ. මේ බාණ්ඩ අපේ ගෙදර උපකරණ මදි. දැක්කනේ. ඒක ලස්සනට ආවේ නැහැ. මේ කියන්නේ අර අපි වාජනේ තියලා තිබිච්ච අත එක පිළිවෙලකට ආවේ නැහැ. ඒ වුණත් මාන රහයි. ඕගොල්ලෝ කරාදී අර මම අපේ අතින් වුණු මිස්ටේක් එක හදාගෙන හදන්න. ඉතින් ඕගොල්ලෝ try කරලා බලන්න. ඊළඟ vlog එකෙන් ගේන්නේ ලසඤ්ඤා රෙසිපි එකක්. අපි ලසඤ්ඤා හැදුවා. ඉතින් ඒකේ රෙසිපි එක බලන්න ලෑස්ති වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරන්න, comment එකක් දාන්න, අඩුපාඩු කියන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye.